Good morning. Good morning, sir. ආයුබෝවන්. ආයිබෝවන්. සාදරයෙන් පිළිගන්න ගාල්ලුව ඕලන්දක්. ඕලන්ද බලකොටුවට. right. අපි ගාල්ල ඕලන්ද බලකොටුවට කිව්වට මේකේ බලකොටුවක් විදිහට ඉස්සෙල්ලම ඉදිකිරීම් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ පෘතුගීසියයි. අපි කියන පෝර්චුගීස්ලා. පෝර්චුගීස්ලා ගාල්ලට ගොඩ බැස්සා කියලා කතාවක්. පෙලක් උදවිය කියන ගාල්ලට ගොඩ බැස්සා කියන තව පිරිසක් කියන කොළඹට. නමුත් මේ වෙනකොට ලොකු පිළිගැනීමක් තියෙන්නේ ගාල්ලට ගොඩ බැස්සා කියන එක තමයි අපේ ඉතිහාසය ඉගෙනගෙන තියෙන්නේ. ඔව් right. 1505 අර විදිහට ලොරෙන්සෝ දාල්මේදා පිරිසක් එක්ක ගොඩ බැහැලා ඊට පස්සේ තමයි කොළඹට ගිහිල්ලා අටවන වීර පරාක්‍රම බාහු රජතුමා කෝට්ටේ පාලකයාගෙන් අවසරය ඇතුව මේ ප්‍රදේශයේ සෙටල් වෙලා ඊට පස්සේ පසු කාලෙම ලොකු ප්‍රදේශයක් අත්පත් කරගන්න කියනවා. නමුත් ගාල්ල අත්පත් වෙන්නේ පෝර්චුගීස්ලාට 1589 පස්සේ ලොකු සටනකින් පස්සේ ඊට පස්සේ තමයි ගාල්ලේ මේ ස්ථානේ බලකොටුවක් හදලාගෙන වර්තමානයේ අපි හඳුනාගෙන තියෙන බ්ලැක් ෆෝර්ට් කියලා ස්ථානය. මම ඒක දිනේ බලන්න ඕන ස්ථානේ ඒ ස්ථානේ ගොඩනැගුවා සහ ඒ ෆෝටිෆිකේෂන්ස් ස්ථාන කරමු පෝර්චුගීස් සහ ඩච්ලාගේ කියලා බව අපි අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඉන්න ස්ථානය ගැන කතා කරොත් මේ ස්ථානේ වර්ෂ 2023 ආරම්භ වෙනවා මූන් ගැලරිය නමින්. මොකද අපිට කියන්නේ මූන් ඒ කියන්නේ හදත් එක්ක බැඳීමක් නැහැ. නමුත් මේ ස්ථානෙට මූන් ගැලරි කියලා දාන්න හේතු උනේ ප්‍රධාන බැස්ටියන් තුන කියන්නේ ප්‍රධාන මුරාට්ටාල තුන තියෙනවා. අපේ ආසන්න මුරාට්ටාලය තමයි මූන් බැස්ටියන් එක. මූන් මුරාට්ටාලය සඳු මුරාට්ටාලය. ඒ නිසා මේ හේතුවෙන් මේ ඩන්ජන් එකට යුද කාමරයට අපි නම් තියෙනවා මූන් ගැලරි කියලා. ඉතින් අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ ස්ථාපිතම කරන්නේ ගාලු ඉතිහාසයේ කතාව ජනතාවට ලබා දෙන්න. විශේෂයෙන්ම අපි ඉතිහාස කතාව විතරක් නෙවෙයි අපේ ගාල්ලත් එක්ක ලින්ක් වෙච්ච යම් ජනප්‍රවාද තියෙනවා. විශේෂයෙන්ම රාමායනයේ සඳහන් වෙන රෝමස්සල කතාවත් මේ ස්ථානයේ නිරූපණය කරන චිත්‍රවලින්. මේ ස්ථානයේ තියෙන චිත්‍ර 80ක චිත්‍ර කැන්වස් රෙඩ් නිර්මිත චිත්‍ර 16ක් තියෙනවා. ඊට අමතරව චිත්‍ර ටික අනුර ශ්‍රීනාත් මහත්මයාගේ චිත්‍ර ටික ප්‍රින්ටඩ් චිත්‍ර ටිකක් විදිහට එතන නිරූපණය කරලා තියෙනවා. මේ ඇක්සස් එක පිළිබඳව කතා කරලා මේ ඇක්සස් එක ඔරිජිනල් දේශීය අයිති කරපු බිල්ඩින් මේ ඇක්සස් එක ඊට පස්සේ පසු කාලේ වහලා දාලා තියෙන 2012 වෙනකම් මේ ස්ථානේ වහලා දාලා තියෙන බ්‍රික්ස් වෝල් එකකින් දන්නේ අපි අපේ යුගයේ ඒක වෙනවද කියලා. බ්‍රිටිෂ් ලවි ඕල්ටරේෂන්ස් නැති නිසා අපි හිතනවා බ්‍රිතාන්‍ය වලට කලින් හිටපු ඒ යුගයේ හිටපු ලන්දේසි හෝ බ්‍රිතාන්‍ය කාලේ මේ ස්ථානේ වහලා දාලා නැති කියලා. ඉතින් අපි 2022 පුරාවිද්‍යා අවසරෙත් එක්කලා එයාලගේ අධීක්ෂණයත් එක්ක මේ ස්ථාන තියෙන පුංචි බිත්තිය කඩාගෙන ඇතුල් වෙලා මේ ටී ෂේප් එකේ තියෙන පරිශ්‍රය අවකාශය සංරක්ෂණය කරන පුරාවිද්‍යා ක්‍රමවේදයන් යොදාගෙන ඊට පස්සේ අපිට උවමනා වෙන මේ ස්ථානේ ඉතිහාසයේ පිළිබිඹු කරන නිරූපිත මියුසියම් එකක් විදිහට කන්වර්ට් කරගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද දවසේ අපිට සාර්ථක ගැලරියක් මේ ස්ථානේ දකින්න පුළුවන් වෙනවා. අපි ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා කතා කරමු. right. බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්. මේ බ්‍රිතාන්‍ය සොල්දාදුවගේ අපි නිරූපණය කරේ 1796 බ්‍රිතාන්‍යවරු ගාල්ල අත්පත් කරගන්නවා. ඊට පස්සේ 1948 නිදහස ලබා ගන්නවා. නමුත් මේ ස්ථානයේ බ්‍රිතාන්‍යවරු ඉන්නේ 1952 දක්වා. ඒ යුගයේ නිර්මාණයේ නිරූපණය සහ එතුමාගේ අපේ මේ විදිහට බලාපොරොත්තු වෙන මේ ස්කල්ප්චර් එක කොහොමද වලින්. ඊට පස්සේ මේකේ චිත්‍රයක් අපි අමලා තියෙනවා. චිත්‍රයක් අමලා තියෙනවා.
හිමන්තා එහෙම නැත්නම් හනුමන් විසින් හිමාලයේ කන්දක කොටසක් අහසින් ගෙනියන යන ගමන් කොටසක් කටුනා කියලා කියනවා ලංකාවට. මේ වැටිච්ච කොටස තමයි ඒ උණුවතුන් කියන ප්‍රදේශයේ තුමස්සලෙන් හඳුන්වන්නේ. මස්සලෙන් හඳුන්වන්නේ. මේක අපි විශ්වාස කරන්නේ මේ ඉතිහාසයේ මේක ජන ප්‍රවාහය. මේ ස්ථානෙන් අපිට කන්ඩෝ ටිකට් එකක්. මේ ටිකට් එක මේ ස්ථානයේ විතරක් බලන්න රුපියල් 50යි දේශීය පොඩි එක 20යි. එතකොට ෆොරිනර් කෙනෙක් නම් ෆොරිනර් කෙනෙක්ට 750යි ස්ථානයේ විතරක්ම පොඩි ෆොරිනර් කෙනෙක් නම් 350ක ටිකට් එකක් ගන්නවා. මේ තව කැටගරි පැකේජ් එකක් තියෙනවා. ස්ථාන 3ක් ලින්ක් කරපු ටිකට් එකක්. අපි දැන් ඉන්න මූන් ගැලරි එක සහ එහා පැත්තේ කෙළවරෙන් ඊට 200 ගියම අන්ඩර්ග්‍රවුන්ඩ් එහා කොටේ නේච් එකක් තියෙන එක ස්ටාර් ගැලරියේ එතන බලලා ඊට පස්සේ බ්ලැක් හෝල් බලනවා. ඒක රුපියල් 2000යි ෆොරින් එකේ. බාහිර 1000යි. ලෝකල්ස් නම් රුපියල් 100යි වැඩි එකේ. පොඩි අයන රුපියල් 40ක ටිකට් එකක් අරගෙන ඒ ස්ටාර් එකේ තියෙන ආරූසියෙන් එක නැත්නම් ගැලරිය බලනවා. අවකාශය උඩට තියෙනවා. අපිට සංරක්ෂණය කරන්න හම්බෙච්ච ලොකුම එවිඩන්ස් එක තමයි ඔබතුමාගේ පිටිපස්සෙන් තියෙන මේ ලන්දේසි අකුරු වලින් නිර්මිත අපි කියන ඉන්ස්ක්‍රිප්ෂන් එකක් වගේ එකක්. එයාලගේ ලන්දේසි උද්දෙන් අවුරුදු 250ක විතර කලින් අපි විශ්වාස කරන ජෙරාඩ් ඩික්ෂෝ කියන කෙනෙක් ඩෙල්ෆ් වල ඉඳලා ඩෙල්ෆ් වල ඉඳලා යම් අවස්ථාවක මේ රාජකාරී බාරෝ ඉන්නේදී ආයම අවස්ථාවක ලියන්නේ නැහැ. අපි විශ්වාස කරන එක තමයි අපිට දෙන උතුම ආකලොජිකල් එවිඩන්ස්. ඒ නිසා තමයි අපි මේ විදිහට සංරක්ෂණය කරලා තියෙන්නේ. අපි මේ පැත්තට හැරුණා මේ ඉන්නේ සමරකෝන් මුදලිතුමා. සමරකෝන් මුදලිතුමා වැඩ කරන්නේ එයා අපේ සීතාවක රාජසිංහ රජතුමා මේ ස්ථානයේ වරායාසනින් බලකොටු බාරයකට නිලධාරියා. එතුමා නොසැලී සේවයක් කරන පුද්ගලෙක්. නමුත් පසු කාලින 1989 දී මෙතුමා පෘතුගීසි කණ්ඩායම එක්ක පෘතුගීසි පක්ෂපාතී වෙනවා. අපේ රාජ්‍යතුමා සීතාව රාජසිංහ රජතුමා මේ එකතු වෙලා මේ ස්ථානයේ අත්පත් කරගෙන උදව් කරලා කියලා ඉතිහාසය හඳුන්වනවා. ඒ නිසා තමයි පසු කාලේ මෙතුමාට නම්බුනාමයක් දුන්නේ ෆර්නැන්ඩෝ කියන නම එකතු කරලා තියෙන්නේ. එයාගේ නම සම්පූර්ණ ෆර්නැන්ඩෝ යා මුදලි කියනවා. මේ කතාව තමයි අපි නිරූපණය කරලා තියෙන්නේ මේ ස්ථානයේ පෘතුගීසි අය පශ්චාත් ප්‍රදේශයේ අත්පත් කරගත්ත අවස්ථාවක සිංහල බලපොතු පෘතුගීසි පිටුවාගේ සහායක අත්පත් කර අවස්ථාවක් මේ චිත්‍රවල මතකයි. ඊට පස්සේ ලන්දේසි ලංකාව කියනවා. මේ අවස්ථාවේ විශේෂ සිද්ධි විශේෂයෙන්ම මේ මෙතුමා වෙනදක් වෙනවා ඔබ කවුරුත් ගන්නවා 1938 වෙනකොට ලංකාවේ ගර්භවත කලාපේ පෘතුගීසි විසින් පාලනය කරනකොට යම් රොසෙන්ගෙන් අපේ ජනතාවට වත් දීලා දෙනවා. රොසෙන් පීඩනින් අපේ ජනතාවට දෙන්නේ අපේ රජතුමා. ඒ නිසා පොර්චුගීස්ලට වැඩිය ස්ට්‍රෝං ශක්තිමත් රාජ්‍යයක් කියලා සොයලා ඊට පස්සේ ආලා ලන්දේසි උදවිය කියලා ආනකොට ඊට පස්සේ අපේ රජතුමා ඉන්වයිට් කරලා ආරාධනා කළා. අපිට ඇවිල්ලා උදව් කරනවා. අපි ඒ දිනේ ඔයාලට යුද වියදම් සහ විවිධ වර්ගයේ ඉහළ පෙළේ තෑග්ගක් ලබා දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් 1938 රාජසිංහ රෙසිවල් මියුසියම් අසහායක ලන්දේසි ප්‍රදේශ අපේ රජය. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් 1940 විලියම් චාර්ල්ස් පෝස්ටර් කියන ඕලන්ද ජාතිකයා ඇවිල්ලා බාල්ලේ තිබුණු පෘතුගීසි බලකොටු ප්‍රහාරයකට ඇටැක් කරලා අත්පත් කරගත්තා කියලා ඉතිහාස සඳහන්. එයා තමයි ලංකාවේ පළවෙනි ලන්දේසි ආණ්ඩුකාරතුමා වෙන්නේ.
වගේ විදිහට තමයි අපි මේ විදිහට කරලා තියෙනවා. ඊට පස්සේ විවිධ ඒ අවස්ථාවේ විච විද මෙටෝ පිළිබඳ තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ලොරෙන්සෝ විලියම් ජාන් පෝස්ටර් යටත් වෙන මේ ස්ථාපිත පුදුබේසි අනුපාරක කමාන්ඩර් එයාගේ සොල්මන් ලොරෙන්සෝ ද පෙරේරාගේ පිළිගන්න. එයා තමයි අපේ කාමර යන්නේ මෙතුමා ඊට පස්සේ ගාල්ලා පත් කරගෙන මේ ස්ථානේ බලපුවා ඩෙවලොප් කරගෙන යද්දී එයාට අගෝස්තු මාසේ එතුමා ගාල්ලා පත් කරගෙන 1940 මාර්තු මාසේ අගෝස්තු මාසේ වෙනකොට එතුමා යනවා උපරට රාජ්‍ය කරපු අපේ දේවරාජ සිංහතුමා බැහැදලා ඉන අතරතුරදී එතුමාව ඝාතනය කළා කියන නිලදල ප්‍රදේශයේ නිලදල ඉතින් නිලදල ඉන්නේ මඩකල් යා ඩිස්ට්‍රික්ට් එකේ කරමාවේ යා ඝාතනය කළා කියලා. ඊට පස්සේ අපි මේ පැත්තට හැරුණොත් මේ ඉන්නේ සුබලා දේවිය ලින්ක් වෙනවා අපිට සම්බන්ධ වෙන 12 වෙනි සතවර්ෂය. එතන කතාව වුණේ 16 17 සතවර්ෂ කතාව. නමුත් මෙතන නේ 12 වෙනි සතවර්ෂය. ඒකද අපි මේ විදිහට මේ සුබලා දේවියගේ චරිතය ඇහුවේ එළි ඉඳලා කෙනෙකුට ඇතුළ බලනකොට අපේ රාජ්‍ය නායිකාවක් විදිහට එයාගේ භූමිකාව පෙන්නනවා. ඒ නිසා තමයි යන්නේ විරෝධයේ විදිහට මොකක්ද නිර්මාණය කරේ. 12 සතවර්ෂයේ මෙතුමිය කොළඹ ඉඳලා රූපරටට එනවා. මොඩරාගල අම්පාරකේ කරගෙන රූපරට කියන මේ ප්‍රදේශයේ ආරම්භ කරලා දෙවැන්න චාරිතය. ඉතින් එයා කොළඹ ඉඳලා රූපරටට එනකොට එයා ගෙනවන කොළඹ ඉඳන් අපේ බුදුන්වහන්සේගේ ධම්මසා ධාතුව සහ පාප ධාතුව. මේ වස්තුන් දෙක තමයි අපේ ඒ කාලේ රාජ්‍යත්වයේ සංකේත විදිහට සැලකුවේ. ඒක මේ සුබලාදේවිය පැටවෙන ආරක්ෂා කරගෙන මහා පරාක්‍රම බාහුවචුමා කොළඹ ඉඳලා උත්සාහ කරගෙන මේ රූපරටට එනවා. ඒක අත්පත් කරගන්න. ඒ අවස්ථාවේදී මේ පරාජය වෙලා පසු වෙනවා. ඒ ස්ථානයේ බලපුවා කතාවේ හිටිය කියලා. කරණි මූලාශ්‍රවල සදා විශේෂ වචකතාව අවශ්‍ය සහ වචකතාව. ඊට පස්සේ නැවත 16 සතර පොර්චුගීස් පීරියඩ් එකේ යම් යම් සිද්ධි කතා කරන්නේ සිතාව පාස්කම් රාජ්‍යත්වයේ වීරයන්ස් පන්සියසෝයි ඒ කාලේ කෝටේ රාජධානී දුර්ජෝතර පාලනය තමගේ රාष्ट्रीय දෙවියන්ගේ විදින පුදුබේසි රජයේ ඒ අවස්ථාව නිරූපණය කරේ. පස්සේ මෙතන නියමයේ නිරූපිතයි අපි විශ්වාස කරනවා ලංකාව පොර්චුගීස් කාලේ කාරණා දීන්නේ. පළවෙනි කාරණා වෙලදාන දෙවෙනි කාරණා තමයි එයාගේ ධර්ම ප්‍රචාරය කටයුතු. ඒ නිසා එයා විශේෂ ස්ථානවල විශේෂ පෝස්ටර් දෙකකින් කරවලා තාරාවේ. එයාට ගොඩක් ගොඩනගලා තියෙනවා ඒක රෝමන් කතෝලික පාර්ලිමේන්තුව. लेकिन दोनों सत्रना विवाह में तो थोड़ा कुबाना दिया उधर बस थोड़ा कुबाना राजा ने राजा जो बेना एलानी नाम बेना देव पालन मर्दन सुगिर व्यवस्था में नंदीसी से बनेगी भूमिका में करते नंदीसी एवरेजली लोग के मेरे को तो उसको जाती है मिल जाएगा हाइट की उसी वेटिंग जाती है इधर ये हाइट का बड़ा अवसर ये और मेरे साथ कॉस्ट्यूम वाला और वो एक साथ ये आगे ये या मारने का अभी तो फिर यार ना करना मतलब इतना में नहीं कि संवाद किया तो मैं फिर यादाश्ती जितने युगे वंश कथा वाला सॉरी सलनीति संदेशे
කෝකිල සංදේශය වගේ සංදේශ කාර්යවල අපේ ගාල්ලේ අසිරි beauty of God කියන එක ඒ සංදේශ කාර්යවල සඳහන් වෙනවා. මේ විදිහට අපේ චිත්‍ර ශිල්පය දැක්වෙනවා. මේ විදිහ තමයි යාගේ ලයිෆ් ස්ටයිල් ජීවන රටාව. යාලා මේ ප්‍රදේශයේ විශේෂ වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක්. මොකද මේ ස්ථානය පැරණි පොට් සිටි එකක්. කියන්නේ වහාය නගරයක්. ඒ කේන්ද්‍ර කරගෙන විවිධ ජාති මේ ස්ථානයේ වෙලා අපේ ලංකාවේ විසිරෙනවා. ඒ හේතුවල කියන යාලාගේ ආපු ඒ විදේශී ජාතිකයන් පැමිණිච්ච සිරිත් එක අපේ මෙහි උදවි යාලා එක හැඩගෙන වරුවක් වෙන නිසා දස් පරිසරයෙන් විතර ඉඳලා ව්‍යවස්ථාවක් ලංකාවේ ගවල්ල විශේෂයි. මොකද අපේ තියෙන ප්‍රධාන අවස්ථාවක් තමයි කාලේ ගාල වරාය. ගාල වරායේ ඒ කාලේ අපි අඳුරගෙන ඉන්න අවශ්‍යකතාවල සාපුරාණික සාධකවලදී ගාල විවිධ ජාති තරණය කරන ස්ථානය. විශේෂයෙන්ම ග්‍රීක රෝම ජාතිය, ඉතියෝපියන් ජාතිය, පර්සියන් ජාතිය, චීන, ඉන්දියානු ජාතිය මේ ආදී මෙකීලෝකී විවිධ ජාති වෙලෙන්ද විදිහට තමයි වඩු මොනවා කරගත්තු ස්ථානයක්. වෙනද මධ්‍යස්ථානයක් මේ ස්ථානයේ ඒ කාලේ මොසෙන් ප්‍රසිද්ධ වෙනවා. ඒ මෙතනින් මොකද අපි අතට ගිහින් විශේෂයි අපි මේ රූපික ඇතුළේ කතා කරන්නේ මට අවශ්‍යම කතාව තමයි මේ කතාව. අලියෙත් ගාල්ලේ අලියෙත්තු බෝට්ටු වලට රැවුලට නද්දලා ඉන්දියාවට විකුණලා තියෙනවා. මන්දීසිගේ ඒ යම් වේග ප්‍රධාන සෙලින් අයිටම් එකක් කියලා තමයි ඒ කාලේ විකුණලා තියෙන්නේ. පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ සර්වේ කරන්නේ. ඊට පස්සේ ගාල්ල ඉන්ෆෝමල් ෆෝට් එකක් විදිහට තිබෙද්දී විශේෂ අධිරියෙන් පාඩු දාසකේද කමාන්ඩර්වරයෙක් වගේ එයාට මොනවාද මේක විධිමත් විදිහට ෆෝමල් විදිහට බලපෑම් කරනවා. ඒ අවස්ථාව තමයි මේ විදිහට අධිරියෙන් පාඩු දාසකේ මේ මම ඉස්සෙල්ලා කියපු රාජසිංහ ප්‍රෙස් වල දිවිසම ඒ ප්‍රකාර තමයි දේශී කැමියුනිටි බිස්නස් පස්සේ මේ අවස්ථා කියලා සැදැතාවෝ කියලා කියනවා. ඉතින් සයිසිකවස්තකේ ඒක ගාල්ල වරාය ආශ්‍රය ගාල්ල වරාය මුඛ ආසන්නයේදී යම් අලුතරක් කෙනෙකුටගෙන ඉරලා යනවා. ඒක ලොකු වාර්තාවක් විදිහට කියනවා. ඒක වාර්තාවක් සඳහන් වෙනවා. ඊට පස්සේ මේ ජම්පින් පොයින්ට් එක අද දවසේ ගොඩක්ම ජනප්‍රිය මේ ස්ථානයේ ක්ලිෆ් ජම්පර්ස්ලාගේ ජම්පින් පොයින්ට් එක විදිහට නම් පෝර්චුගීස්ලාගේ ඔරිජිනල් ඉන්ස්පෙක්ෂන් පෝස්ට් එක විදිහට වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ ලන්දීසුගේ ෆ්ලැග් ටෙස්ටිං කියන්නේ සිග්නල් ස්ටේෂන් එක විදිහට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා එයාගේ කොඩිය ඉස්සරහින් විදිහට පොඩ්ඩක් බලන්න. මෙතන තමයි ලංකාවේ පළවෙනි ලයිට් හවුස් එක අදට මේ ස්ථානයට ගියා. බලන්න සර්කල් එකක් තියෙන එක ෆවුන්ඩේෂන්. very first light house in Sri Lanka. ලංකාවේ පළවෙනි ප්‍රදීපාංගන විදිහට ගොඩනැගෙන වර්ෂ 1848. ඒක ඊට පස්සේ ගිනි අරගෙන විනාශ වෙන 1930. 38 නැවත දෙවන ලයිට් හවුස් එක අලුත් එක හදනවා. වෙන මේ ස්ථානයේ වර්තමානයේ දකුණු පුළුවන් මේ ස්ථානය. ඒක බෙස්ට් එක. මේ ඩච් කැනල් අපේ ගාල්ල නගරයේ මැද්දෙන් ගලාගෙන යන අසන කැනල් එකක්. කියන්නේ ඇලක්. ලන්දීසි හරිය දක්ෂයිලු ඉරිගේෂන් වැඩවල පරිමාණ කටයුතු. ඉතින් ඉන්දියාවෙන් මලබාර වල ගෙනල්ලා ලන්දීසියේ ගාල්ලේ ඉඳලා වක්වැල්ල දක්වා කිලෝමීටර් 16ක් 18ක් වගේ තියෙන ඇල. ඔව්. ඒ ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රවාහන කටයුතු වෙන්නේ ඉදි කරා කියලා කියනවා. ඒ කියන්නේ යාලා වැඩියෙන්ම ඉදි කරන බලාපොරොත්තු වෙච්ච කුරුදු ධර්ම වගේ දේවල් මේ දිය ඇල අහලා
බක්කල ප්‍රදේශයේ සිට නාමික අපේ මේ ගාලු වරාය දක්වා ගෙනලා තියෙනවා. ගාලු වරාය කියලා ඊට පස්සේ තමයි පසුකාලීන වතානි දක්වා නැවතුලින් යාත්‍රා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ කුමසල පොතු වැඩි දැනගත් ගන්න පුළුවන් ලන්දේසි උදවිය විසින් ලන්දේසි අය විසින් ගාල්ලට එන මරයිනර්ස් නාවිකයින්ට වතුර ප්‍රශ්පෝට හොයාගන්න ලැබිලා නෙවෙයි මේ ආසන්නේ පුළයි නිසා. ඊට පස්සේ එයාලා ඩෙවලොප් කරලා තියෙන කුමසල කන්ද වෝටරින් පොයින්ට් එකක් වතුර එකතු කරගන්න පුළුවන් අවස්ථාව. ඒවා उपकरण वर्ण विदेश के जाने फ्रेश वाटर टिका पे तो मसाला देते लेती है अभी ये ना मैं वो वीक पकीना वीक वाले जमाने में पूरा पकती है इन्हें बस से दीर्घन फंड तास ज़्यादा नहीं मारेगा गाला डेवलप कर लाई वाला वेला आगे स्थाने निवारे रोतास लावा bahwa yang स्थान विरुद्ध किरीमक सिद्ध करला තියෙනවා ඒ 1660 ගණන්වල ඊට පස්සේ අපිට දකින්න පුළුවන් මේ වීදිවල භූමිකාව නිරූපණය සිදු වෙන මේ ලේන්බාන් වීදිය හරි විශේෂ වීදියක් විදිහට සලකනවා මොකද ඒ වීදි ලංකේසි වීදි නමු ආශ්‍රිත කඹ නිර්මාණය කරපු වීදියක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි වල ඒ විදිහට ලේන්බාන් වීදි කියලා තියෙන්නේ. අප්‍රිකානු වහඬු ලව්ව උමංකාණු පද්ධතියක් තියෙනවා අප්‍රිකාවේ කොටුවේ. අන්ඩර්ග්‍රවුන්ඩ් ඩ්‍රේනින් සිස්ටම් එක පාපියන් පන්දුල් පද්ධතියක්. ඒ පද්ධතියේ සෙන්න ගඳ ගන්න පටන් ගන්නවා. මොකද ඒ කාලේ වෙනකොට අන්දේසින්ගේ නිවාසවලට ටොයිලට් ෆික්ස් තිබුණේ. ඉතින් ඒ ටොයිලට් එකම ලින්ක් කරලා තිබුණේ ඩ්‍රේනේජ් එකට. ඊට පස්සේ නොසැහෙන ගඳක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්දේසි රජයේ විසින් අප්‍රිකානු වහඬු ආවුවා මුහුදු වතුර ගෙනල්ලා මේ විදිහට තීරණ කරලා කියලා අන්දේසි වාර්තාව සඳහන් කරනවා. ඊට පස්සේ 1952 ගාල්ලේ කොටනගෙන අන්දේසි පාලිය ඒ අවස්ථාව තමයි මේ ලන්දේසි විසින් ගාල්ල ඊළඟට බ්‍රිතාන්‍යයට වාර දෙන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් කියලා ගිවිසුම කියලා බලන්නේ තමයි ලන්දේසි විසින් ඉංග්‍රීසි රජයට වාර දෙන්නේ. ඊට පස්සේ මිෂනරි පාසල් පටන් ගන්නවා. මිෂනරි පාසල් වල පැරණි පාසල් තුනක සෞඛ්‍යයෙන් සහ ඕල්සස් විද්‍යාලය පටන් ගන්නවා. ඒක විසින් පාලිය කේන්ද්‍රවලින් ඒ අවස්ථාව අපේ ගාලු කොට ඉදිරිපස ප්‍රදේශයේ වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩා ප්‍රදේශයේ මාෂිලෑන්ඩ් එක කියන වකුරු බිම ඉලක්කය. ඊට පස්සේ බ්‍රිතාන්‍යවල මේ ප්‍රදේශයේ ගල් පස් යොදවලා ඒ භූමිය සංවර්ධනය කරලා මුල් යුගයේ භාවිතා කරලා තියෙන හොස් රෙස්ටෝරන්ට් තුරුගතන පිටිය පසුකාලීන තමයි පස්සේ නිල වශයෙන් මේ ස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය විදිහට පරිවර්තනය වෙන්නේ. ඒ අවස්ථාවේ මම අර කියපු ලයිට් හවුස් එක වගේ අවස්ථාව ඒ අතුරුමාර වෙනවා විශ්වාසයේ මේ පොරොසු වරුදාට පස්සේ ලංකාවේ උසම ගෝලාස්ථාපයේ මේ වද විරා 25.3කින් උසත පොරොසු ගෝලාස්ථාපය විතරනේ තමයි ඒක පොරොත්තු. ඊට පස්සේ අපේ පැරණි වරාය තමයි පරිශ්‍රය තමයි ඒක උත්සාහ කරලා තියෙනවා බ්‍රිතාන්‍යවල මේ ස්ථානේ ගල් කඩලා ඉවත් කරලා මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න. මොකද ගාල්ලේ රොකි හාවෙක ඩේන්ජර් එක අවස්ථා කීපෙක සඳහන් වෙනවා. මේ වෙනකොට අපේ ෂිප්රෙක්ස් අනුරෝධිත 26ක් වගේ. ඉතින් ඒගොල්ලෝ දැනගන්න පුළුවන් කොච්චර ලොකු ආබාධිත නාමිකයන්ට මේ ස්ථානේ දලාගන්න. ඒ නිසා ඒක බ්‍රිතාන්‍ය රජය ඉවර කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ඔපරේෂන්ස් ටික डेवलपमेंट्स टिक वगैरह मतलब प्रधान वशिंग कोलंबो प्रदेश वाटर ब्रेक करना अभिनवीन कोलंबो आया ඊට
එතකන් ගාල්ල තමයි ප්‍රධාන කමර්ෂල් කැපිටල් එක විදිහට කොමියුනිස්ට් වලට ගාල්ල කොළඹ චේතුනේ පස්සේ දෙවන ලෝක යුද්ධයේදී 1945 දී ජපාන අවස්ථාවේ දෙවෙනි ස්ථාන තුනකට පළවෙනි අවස්ථාව කොළඹට දෙවන අවස්ථාව ත්‍රිකුණාමලයේ තුන්වෙනි අවස්ථාව දාගෙන ආල මේ ස්ථානවලදී පුද්ගල ප්‍රදේශයේ ඒ ස්ථාන වලට ජපනීස්ලා බෝම්බ දාලා විනාශ කරා. ඉතින් මේකට ලොකු ත්‍රෙට් එකක් වුණේ ඒ නිසා බ්‍රිතාන්‍ය මොහොතේ ස්ථාන එන්ටි ආක්‍රමණය කරන මවුන්ට් කරලා ජපනීස්ලා ෂූට් කරන මේ අවස්ථාවේ 40 නිදහස් කරන එක 1790 ලංකාවේ පළවෙනි බ්‍රිතාන්‍ය අනුභවය මෙතුමා එනවා රාජ්‍ය පරිපාලන පාර්ලිමේන්තුවේ එයා කොළඹට ඇවිල්ලා තම රාජ්‍ය පරිපාලන පාර්ලිමේන්තුවේ 1803 ගාල්ලට ඇවිල්ලා ගාල්ල රාජ්‍ය පරිපාලන පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙනවා. මෙතන අපි කතා කරමු මේ මොහොල් එකේ ප්‍රීකොලොනියල් පෙර යටත් පාලන පාර්ලිමේන්තුවේ විශේෂ සිද්ධි ආර්ථික ගවේෂණ මේ ස්ථානයේ උසින් ඉන්නේ විශේෂයෙන් ඔබ අහලා ඇති දෙවොල් දෙවියන් කතාව. දෙවොල් කියලා කියන්නේ ඉන්දියානු ජාතිකයෙක්. එයා අහම්බෙන් යාත්‍රා කරන සිද්ධියයි. අහම්බෙන් ගාල්ලට උනාට ගොඩ බැස්සා කියන මේ අවස්ථාව. මේ සීනියම් ප්‍රභාලක සීනියම් එයා ගොඩ බැස්සා කියන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කොස්මොස් ඉන්ටිග්‍රේටර්ස් රිංග ජාතික මිලෙන්දේ යා ගාල්ලේ ඉස්තුවර්ෂ 545 ඩවුන් ඉදස පාර්සි කරනවා. ඒ ඇවිල්ලා මේ ගාල්ලේ ඉන්න මිනිස්සු සහ තව විදේශිකයන් වෙත තමන්ගේ වෙළඳ මාර්ගයකට පුරවන අවස්ථාවල උරේ ගිහිලා මේ කොටේ වුණා. ඊට පස්සේ මේ ඉන්නේ ඉබන් බතුතා ඔරිජිනල් මොරොක්කෝ ජාතිකයෙක්. මොරොක්කෝ ජාතිකයෙක් කියන්නේ සියා ගාල්ලේ දවස් කීපෙක පිටියක් කියලා එයාගේ ඩයරි කියලා කියනවා. ඒ අවස්ථාවේ එයා අපිට කියන්නේ දෙවුන්දර දේවාලේ ඉහළ පවුරකට කරලා ඒ ස්ථානයේ යාත්‍රාව පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඉන්නේ තමයි ඉබන් බතුතා සිරිපාලි දැන් ඉස්සසුර ඇඩම්ස් ස්මීත් portrait එක තමයි ඊපස්සේ අපි මේ ස්ථානයේ චිත්‍රා චයිනීස් එම්පරර් කෙනෙක් එක්දසාරසිය හතේන මේ කාලෙකට ටැක්ස් ලැබෙන ඒ අවස්ථාවේ නම් ත්‍රිභාෂා සෙල්ලිය තමයි තියෙන්නේ චීන ප්‍රසිද්ධ සහ ආදිවාසී භාෂාව සමන්තයි ඔරිජිනල් ඉන්ක්‍රිප්ෂන් ශිලාලේඛනේ අපිට අපිට කොළඹ මියුසියම් එකේ ඒකේ ආකෘතිය රෙප්ලිකා එකක් තියෙනවා මේටම ආර්කියොලොජිකල් මියුසියම් එකේ අපේ ගාල්ලේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ලොරෙන්සෝ දාර්විනේ කතාව. ඔබ කවුරුද දන්නේ? දස්පස්සේ ලොරෙන්සෝ දාර්විනේ අරාබි නේම මෝරේ ෂේප් කරලා පස්සේ පාරාදී යා පුරාට ගාවෙලා ගාල්ලට ගොඩ ගැස්සලා කියලා ගොඩ වහින්න කලින් එයා කුකුලෙක් දිනාදියට කැපුණා එහෙම කියනවා. කුකුලෙක් දිනාදියට පස්සේ කුකුල කැපෙනවා ගාල්ස් ආරස් කියන්නේ එයාලා භාෂාවේ කුකුලක්ද යාට යන්නේ කුකුලෙක් කියන්නේ එයාලා කතා කරන්නේ අනිවාර්යයෙන් කුඩු දුන්නා තියෙනවා. ඒ ඔස්සේ තමයි ඒ කතාව තමයි කියන්නේ. ඊට පස්සේ එයාලා අවශ්‍ය පවසකට කලබාගෙන ගාල්ලේ ඉඳලා එයාලා කොළඹේ ඔකට පොටේ පාර වෙච්ච අටවල ගිය පාරක් බවට උණගෙස් තමයි මේ අවසාන චිත්‍රෙදි උනේ කරන්නේ. මේ ඉන්නේ මොන්ස්ටර් පිළිවෙල සාකච්ඡාවේ එයා ඒක සයිස් ඉඳලා ඒක සයිස් ඉඳලා පේපර් වල අපි පාවිච්චි කරන මහා දරුණුවේ උතුරිසි අනුපාතවලේ ප්‍රමාණවලේ යාමීනෝ ඒක සයිස් ඉදී වන්දනය කරනවා. Tarayunya itu ada sisi sedang tapi tinggal kondisi itu sama dengan ya itu misalnya tapi yang berguna yang bisa dipakai
තමයි ඉතින් කතාව. මේ ස්ථානයේ ඇත්තටම මේ යුගයේ වර්ධන කරන ලක්ෂණයේ කැනෝ කියන පාරදොරක උඩ අපරාධ මොකක්ද? Okay, thank you.